බලන්නකො මං අද අරගෙන ආවේ ගෙදර ඉන්න චූටිම බබාට වමනා කරන දෙයක්. මේක බේබි තොටිල්ල. මේකේ ඉදිරිපසින් සිපර් එකක් තියෙනවා. ඒකෙන් තමයි අපි බබාව ඇතුලෙන් තියන්නේ. මේකේ පිටිපස්සේ තියෙන වෙබින් එකට තමයි බබාගේ බර රඳා පවතින්නේ. හැබැයි මේකේ තියන්න පුළුවන් උපරිම බර සීමාව කිලෝ 10යි. මේකේ වටේට කන්ඩියුට් බටයක් ගිහින් තියෙනවා. net එක සෝදන වෙලාවට මෙතන ඕපන් කරලා කන්ඩියුට් බට ටික අයින් කරලා net එක සෝදන්න ඕනේ. මේ විදිහට තමයි net එක අපට පෙනෙන්න තියෙන්නේ. මේකත් පුළුවන් නිල් පාටින් සහ රෝස පාටින් මිලදී ගන්න. ඒ වගේම දැන් බලන්නකෝ මේ තියෙන්නේ 6.3 net එක. මේකත් විවිධ මිල ගණන් යටසේ සහ විවිධ පාට වලින් මිලදී ගන්න පුළුවන්. මේකෙත් වාටියට සුජින් වලින් ලොකු පටියක් ගිහින් තියෙනවා. ඒ වගේම තමයි මේකෙත් net එක වටේට කන්ඩියුට් බටයක් තමයි දාලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ 6.5 net එක. මේකත් විවිධ පාට වලින් සහ විවිධ වර්ණයන්ගෙන් මිලදී ගන්න පුළුවන්. මේකෙත් වාටිය සුජින් වලින් ලොකුවට දාලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ රිල් එක මිලත් net වලට වඩා තරමක් ලොකුවට තමයි මහලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන net එක නම් තාම මහලා ඉවර නැහැ. මේක 6.12 ඇඳේ net එකක්. මේකත් ඉතින් අර වගේම පුළුවන් විවිධ පාට වලින් සහ මිල ගණන් යටතේ මිලදී ගන්න වෙන්න. බලන්නකො මහලා ඉවර වුණාම net එක පේන විදිය